ජීවිතේ එක එක කාලවලට අපිට එක එක විදිහේ මිනිස්සු මුණ ගැහෙනවා. සමහරු අපිට ගොඩක් ප්‍රශංසා කරද්දී තවත් සමහරු අපි නොකරපු වැරදිවලටත් අපිට නිඳා කරනවා. අපහාස කරනවා. ඒ වගේ වෙලාවට ඔයාගේ හිතත් ගොඩක් රිදුනද? මම කාටවත් වැරදි නොකරත් ඇයි මට මෙහෙම කරන්න කියලා හිතුණද? ලෝකේ මොන වගේ කුණාටුවක් ආවත් මිනිස්සු මොනවා කිව්වත් පොළවට පය ගහලා නොසැලී ඉන්න පුළුවන් ශක්තිමත් හිතක් හදාගන්නේ කොහොමද කියලා අද සිතුවිලි සවිය තුලින් අපි කතා කරමු. නිന്ദා අපහාස මැද සිත නිවා ගන්න. බුදු දහමෙන් ලැබෙන උතුම්ම බුදු වදනක් ගැනයි අපි අද කතා කරන්නේ. භාග්‍යවතුන් වහන්සේ ධම්මපදයේදී අපූරු ගාථාවක් දේශනා කළා. සේලෝ යතා ඒකගනෝ වාතේන න සමීරති එවං නින්දාපසංසාසු න සමිජෙන්ති පණ්ඩිතා. ඒකේ සරල තේරුම මහා තනි කළු ගලක් හතර වටින් කොච්චර තද හුලන් හැමුවත් සෙලවෙන්නේ නැහැ. අන්න ඒ වගේ නුවණැති මිනිස්සු Tamanට ලැබෙන නින්දාවලදී වගේම ප්‍රශංසාවලදීත් කම්පා වෙන්නේ නැහැ. සෙලවෙන්නේ නැහැ කියන අර්ථයයි. අපි හැමෝම කැමති අපිට හොඳ කියනවා අහන්න. කවුරු හරි වැරැද්දක් කිව්ව ගමන් නැත්තම් නරකක් කිව්ව ගමන් අපේ හිත පතුලටම ඇදලා වැටෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ ලෝකේ නිന്ദා නොලබපු එකම එක මිනිසෙක්වත් නැහැ කියලා. ඔයා කොච්චර හොඳින් ජීවත් වුණත් කාටවත් වරදක් නොකර හිටියත් ඔයාටත් බනින ඔයාගේ වැරදි හොයන මිනිස්සු ඕනෑ තරම් ඉන්න පුළුවන්. ඒක මේ ලෝකේ ස්වභාවය. ලෝක සත්වයා අටලෝ දහමට කම්පා වෙනවා. ඉතින් කවුරු හරි ඔයාට නරකක් කිව්වොත් ඒක අර මහ කළු ගලට වදින හුලන් පොදක් වගේ කියලා හිතන්න. ඒ වචන ඔයාගේ හිත ඇතුළට අරගෙන හිත රිදව ගන්න එපා. ප්‍රශංසාවලින් උඩ යන්නේ නැතුව උපේක්ෂාවෙන් ඒ දේවල් දරා ගන්න පුරුදු වෙන්න. එදාට ඔයාගේ හිත කිසිම කෙනෙකුට රිද්දන්න බැරි තරම් මහ කළු ගලක් වගේ ශක්තිමත් වේවි. ඉතින් ජීවිතයට එන ප්‍රශංසාව වගේම නින්දාවත් එක වගේ දරාගෙන නොසැලෙන ශක්තිමත් හිතක් හදාගන්න මේ උතුම් දහම් කරුණ ඔයාගේ ජීවිතයටත් එකතු කරගන්න. ජීවිතේ වැටුණු තැන් වලින් නැගිටින්න මනසට සැනසීමක් ළඟා කරගන්න මෙවැනි වටිනා බුදු ගුණ වදන් දිගටම ශ්‍රවණය කරන්න අපේ සිතුවිලි සවිය YouTube channel subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. මේ වීඩියෝව තවත් කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. ඒ වගේම like එකක් දාලා ඔයාලගේ කමෙන්ට් එකත් එවන්න අමතක කරන්න එපා. ඔයාලා හැමෝටම උතුම් ශ්‍රී සද්ධර්මයේ සරණයි. සම්මා සම්බුදු සරණයි.